මේ තියෙන්නේ 2016 අවුරුද්දේ අපිට ආපු Excel ප්‍රශ්න දෙක. මේ අවුරුද්දේ ප්‍රශ්න දෙකයි අපිට අවිල්ලා තියෙන්නේ. අපි බලමු පළවෙනි ප්‍රශ්නේ කොහොමද යන්නේ කියලා. C3 කෝෂයේ count A1 to B3. right. මුලින්ම බලමු C3 කියන්නේ මෙන්න මේ කියන කෝෂය. මේකට ඇතුළත් කරනවලු count A1 to B3 සූත්‍රය. ඇතුළත් කර ඇති විට පහත කුමක් C3 කෝෂයේ දැක්වේද? right. මෙන්න මෙතන පෙන්නන C3 කෝෂයට මොකක් උත්තරේයිද කියලා අහන්නේ. හරි. එතකොට ඇතුළත් කරන සූත්‍රය තමයි සමානයි count A1 to B3. අපි බලමු මුලින්ම A1 කියන්නේ මොකක්ද කියලා. මෙතනදී සූත්‍රයට කලින් අපි කෝෂය සහ කෝෂ පරාසය කියන එක දැනගෙන ඉන්න ඕනේ. හරි. ඒක මගේ අර අපේ කලින් කරපු වීඩියෝ එකේදී කියලා තියෙනවා සූත්‍රයක් ඇතුළත් කරද්දී කෝෂය සහ කෝෂ පරාසය කොහොමද අපි අඳුරගන්නේ කියලා. හරි. කෝෂයක් කියන්නේ මේක. මෙහෙම තනියෙන් තිබ්බොත් කෝෂයක්. හැබැයි මෙතනදී කෝෂ පරාසයක් දීලා තියෙන්නේ. ඒකත් එකම පේලියකවත් එකම තීරුවකවත් නෙමෙයි. එතකොට A1 කියන්නේ මෙන්න මේ අපි highlight කරලා තියෙන කෝෂය. B3 කියන්නේ මම දැන් highlight කරන කෝෂය. එතකොට මෙයාලට count කියන function එකෙන් උත්තරය අරගෙන ඕනේ මෙන්න මේ කියන කෝෂ පරාසය ඇතුළත. හරි. එතකොට අපි දැනගන්න ඕනේ මෙතනදී මේ A1 to B3 කියන range එකේදී මේ පරාසයේදී අහුවෙන කෝෂ ටික මොනවද කියලා. හරි. A1 සිට B3 කියලා දක්වද්දී A1 B කියන කොටසට යන නිසා අනිවාර්යයෙන්ම මෙන්න මේ කියන කෝෂයත් අහු වෙනවා සහ B3 කියන්නේ මෙතන තියෙන හිස් අන්තිම කොටුව. එහෙම ගත්තාම මෙතන තියෙන A1 වල සිට B3 දක්වා කියන මේ කෝෂ 6ම මේ වැඩේට අයිති වෙනවා. එහෙම ගත්තාම අපෙන් අහන්නේ count සමානයි count. count කියන function එකෙන් මොකද කරන්නේ? count කියන function එකෙන් ගණන් කරනවා. හැබැයි අපි කලින් වීඩියෝ එකේදී කතා කරා වගේ count A වගේ නෙමෙයි count කියන function එකෙන් කරන්නේ එයා ගණන් කරන්නේ අංක තියෙන කෝෂ විතරයි. එයා හිස් කොටු ගණන් කරන්නේත් නැහැ. අංක නොවන numeric value එකක් නොවන කොටු ගණන් කරන්නේත් නැහැ. එතකොට හරිනම් මෙයා උත්තරේ මෙතනදී 1යි 2යි 3යි 4යි 5යි 6ක් කියලා දෙන්න ඕනේ. කොටු 6ක් තියෙන නිසා මෙයා ගණන් කරන්නේ කොටු ගාන. හැබැයි උත්තරේ මෙතෙන්ට 6ක් කියලා එන්නේ නැහැ. මොකද මෙන්න මේ කියන හිස් කොටුව මෙයා ගණන් කරන්නේ නැහැ. ඒ නිසා මෙතන උත්තරේ එන්නේ 1යි 2යි 3යි 4යි 5යි. ඒ කියන්නේ මෙන්න මේ 5 විතරයි. අපි ගත්තොත් මේකට උත්තරේ වෙන්න ඕනේ මෙන්න මේ උත්තරේ. අපි යන් දෙවෙනි ප්‍රශ්නෙට A3 කෝෂයේ A3 කියන්නේ මෙන්න මේ කියන කෝෂයේ සමානයි sum A1 to A2 සූත්‍රයේදී ඇත. එයාලා කියලා තියෙන විදිහට මේ පහ කියන උත්තරය ඇවිල්ලා තියෙන්නේ මෙතන පෙන්නන මෙන්න මේ කියන සූත්‍රය මෙතෙන්ට දාලා තියෙන නිසා. මෙම සූත්‍රය B3 කෝෂයට පිටපත් කළ විට මෙන්න මේ කියන සූත්‍රය B3 කෝෂයට පිටපත් කළ විට B3 කෝෂයේ පහත කුමක් දැක්වේද? හරි. දැන්ට ඔරිජිනල් විදිහට මේ සූත්‍රය තියෙන්නේ මෙන්න මේ A3 කියන කොටුවේ. හරි. එයාලා කියන විදිහට මේක මෙයාලා කොපි කරනවලු B3 කියන කොටුවට. ඒ කියන්නේ මෙන්න මෙතන තියෙන කෝෂයේ තියෙන සූත්‍රය ෆෝමියුලා එක මෙන්න මේ කියන කෝෂයට එනවා. ඒ කෝෂයට එනකොට මොකද වෙන්නේ? හරි. එතකොට මෙතන තියෙන පුංචි දෙයක් අපි දන්නවා Excel වලදී මෙහෙම කෝෂයක් තව පැත්තකට අදිනකොට වෙන දේ තමයි සාපේක්ෂව මේ තියෙන කෝෂ ලිපිනය වෙනස් වෙනවා. මෙතන දාලා තියෙනවා මෙන්න මේක. හරි. මේක සාමාන්‍ය විදිහට තිබ්බනම් අපි ගත්තොත් මේක එකක් දකුණු පැත්තට අදිනකොට B කොලම් එකට අදිනකොට මේක වෙනස් වෙන්න ඕනේ මෙන්න මේ විදිහට. කොහොමද? සමානයි A1 කියන එක වෙනස් වෙන්න ඕනේ B1 විදිහට. මොකද A1 දකුණට එකක් අදිනකොට B1 වෙනවා. එතකොට A2 කියන එක එකක් අනිත් පැත්තට අදිනකොට B2 වෙනවා. ඒකට හේතුව මෙයාලව අදින්නේ දකුණු පැත්තට. ඒ කියන්නේ එකම පේලියේ ඉන්නේ. ඒකයි මේ අංක වලට කිසිම වෙනසක් වුනේ නැත්තේ. හරි. A1 එක B1 වෙනවා. A2 එක B2 වෙනවා. ඔරිජිනල් එකේ තියෙන A1 A2 මේක දකුණට එකක් ඇද්දොත් B1 B2 වෙනවා. හැබැයි සූත්‍රය දිහා හොඳට බැලුවොත් අපිට පේනවා A1 කියන එක මෙන්න මෙතනදී මෙයාලා ලොක් කරලා තියෙන්නේ. A කියන කොලම් එක ලොක් කරලා තියෙන්නේ. හරි. මෙතනදී අපිට බලා ගන්න පුළුවන් A කියන කොලම් එක ලොක් කරලා තියෙන්නේ. ඒ කියන්නේ ඇත්තටම මේ වැඩේ මෙහෙම වෙන්නේ නැහැ. මේක ඇත්තටම වෙන්නේ A1 කියන එකේදී A කියන එක ලොක් කරලා තියෙන නිසා මෙතන A1 A කියන කොලම් එක පොඩ්ඩක්වත් වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් A තියෙන්නේ ඒ විදිහටම තමයි 1 කියන එක කොහොමත් වෙනස් වෙන්නේ නැහැ. ඒකට හේතුව 1 2 3 වගේ අගයන් වෙනස් වෙන්නේ උඩට හෝ
පල්ලහැට අදිනකොට විතරයි මේක අදිනවා කියන්නේ මෙයා චේන්ජ් කොපි කරනවා කියන්නේ B කොලම් එකට ඒ කියන්නේ දකුණු පැත්තට. එතකොට හරිනම් වෙනස් වෙන්න ඕනේ A. හැබැයි මේක ඇබ්සලූට් සෙල් රිෆරන්ස් කරලා තියෙන. එහෙම නැත්නම් නිරපේක්ෂ කෝෂයමුවක් කරලා තියෙන. ඒ නිසා A වෙනස් වෙන්නෙත් නැහැ. ඒ කියන්නේ A1 කියන කෝෂ ලිපිනේ ඒ විදිහටම තියෙනවා. A2 කියන කෝෂ ලිපිනය මෙතන සාපේක්ෂ විදිහට තියෙන. ඒ කියන්නේ ලොක් කරලා නැහැ, ඩොලර් සයින් එකක් දාලා නැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම A2 B2 බවට පත් වෙනවා. හරි. එහෙනම් මෙන්න මේ කියන සූත්‍රය තමයි මෙතනට දැන් ආදේශ වෙන්නේ. එහෙම ගත්තාම අපෙන් අහන්නේ මොකද්ද? සමානයි සම්. A1 සිට B2 දක්වා. A1 සිට B2 දක්වා කියන්නේ A1 කියන්නේ මෙතනින් පටන් ගත්තාම B2 කියන්නේ මෙන්න මේ කියන කොටු ටික. මේ කියන කෝෂවල සම් එක අරන් දෙන්න කියලා කියන්නේ අපිට පේනවා 4 1 5යි 10යි 12යි. මේ කෝෂ හතරෙම සම් එක ගන්නකොට අපිට උත්තර එනවා 12යි කියලා. 17 අවුරුද්දේ අපිට අහලා තියෙන මෙන්න මේ ප්‍රශ්නේ පැතුරුම් පතක කෝෂයකට මේ දීලා තියෙන සූත්‍රය මෙන්න මේ කියන සූත්‍රය අතුලත් කර තිබේ. එම කෝෂයේ පෙන්눔 කරනු ලබන සංඛ්‍යාව කුමක්ද? මෙතනදී කෝෂය මොකක්ද කියලා අපිට කියන්න. හරි. එතකොට මෙතනදී මෙන්න මේ කියන ෆෝමියුලා එක විසඳපුවෙන් පස්සේ Excel වලදී එන උත්තරේ මොකක්ද කියලා අහන්න. මේක කරන්න අපි මුලින්ම දැනගෙන ඉන්න ඕනේ Excel යම්කිසි සූත්‍රයක් විසඳන ඕඩර් එක මොකක්ද? එහෙම නැත්නම් පිළිවෙල මොකක්ද? හරි. මේක අපිට Excel පාඩමේ යන වෙලාවේදී අපිට මේක ඉගෙන ගන්න හම්බ වෙනවා. හරි. ඒක පෙන්වන්න මම මෙන්න මේ රූපේ පාවිච්චි කරනවා. මෙන්න මේ රූපේ දාලා තියෙනවා මේ Excel කොහොමද අපේ ෆෝමියුලා එකක් විසඳන ඕඩර් එක කියලා. හරි. මුලින්ම පැරන්තිසිස් එහෙම නැත්නම් වරහන්, ඊට පස්සේ power, ඊට පස්සේ ಗುಣ කිරීම සහ බෙදීම එකම ලෙවල් එකක තියෙන්නේ. එකතු කිරීම සහ අඩු කිරීම එකම ලෙවල් එකක තියෙන්නේ. රයිට්. එතකොට මතක තියාගන්න ඕන කතාව අපිට ප්‍රශ්නයක් එනවනේ. එකම ලෙවල් එකක තියෙන කට්ටියව මොකද්ද කරන්නේ? දැන් උදාහරණයකට ගත්තොත් මෙතන ಗುಣ කිරීම සහ බෙදීම එකම ලෙවල් එකක තියෙන්නේ. අපේ ප්‍රශ්නේදී ಗುಣ කිරීම සහ බෙදීම දෙකම තියෙනවා. හරි. එතකොට කාවද ඉස්සෙල්ලා කරන්නේ? හරි. එහෙනම් මතක තියාගන්න. එතනින් තමයි මේකේ උත්තරේ අපිට හරිම උත්තරේ ගන්න පුළුවන් ඉන්නේ. එකම ලෙවල් එකක තියෙන ඔපරේටර්ස් දෙකක් හම්බුනොත් අපි ආව left to right තමයි Excel වලදී විසඳන්නේ. හරි. වම් පැත්තේ සිට දකුණු පැත්තට තමයි chance එක දෙන්නේ. කියන්නේ වම් පැත්තේ තියෙන කෙනාව තමයි මුලින්ම විසඳන්නේ එකම ලෙවල් එකේ ඔපරේටර්ස් දෙකක් එකට හම්බුනොත්. හරි. අපි මේක කොහොමද වෙන්නේ කියලා බලමු. මේ කියන සූත්‍රය තමයි දාලා තියෙන්නේ. මේ සූත්‍රය විසඳද්දී මුලින්ම පැරන්තිසිස් ඒ කියන්නේ බ්‍රැකට්ස් අපි අයින් කරන්න ඕනේ බලා ගන්න. හරිම ලේසියෙන් ලකුණක් ගන්න පුළුවන් මෙතෙන්ට. සමානයි 2. මේවා මේ විදිහටම තියෙනවා. මොකද මුලින්ම විසඳෙන්නේ මෙන්න මේ කියන කොටස. වරහන් තියෙන කොටස. 5න් 3ක් අඩු කරනවා කියන කොටස තමයි මුලින්ම විසඳෙන්නේ. 5න් 3ක් අඩු කරපුවම 2යි. ඒ උත්තරේ එනවා. ඊතුරු කොටස් ඒ විදිහටම තියෙනවා. මම ස්ටෙප් බයි ස්ටෙප් මේක කරලා පෙන්නන්න. හරි. ඊට පස්සේ මේක වෙන්නේ පැරන්තිසිස් හරි අපිට මේ පැත්තේ පින්තූරෙන් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි විසඳන්න ඕනේ ඊළඟ ඕඩර් එකේ තියෙන එක පවර් එක. 2 මෙන්න මේ මාක් එකෙන් Excel වලදී අපි කියන්නේ පවර් එකක් කියලා. 2 3 වෙනි බලය. හරි. මේ 2 ගුණ කිරීම 6 එහෙම නැත්නම් බෙදීම 4 කියන ඒවා දැම්මම වෙන්නේ නැහැ. දැන් වෙන්නේ 2 3 වෙනි බලය කියන එක. හරි. 2 3 වෙනි බලය කියන්නේ අපි දන්නවා 8යි plus 2 මෙතනින් ආපහු multiply කරනවා 6. මේ කොටස ආපහු මේ විදිහටම තියෙනවා කිසිම වෙනසක් වෙන්නේ නැහැ. හරි. දැන් තමයි මේකේ ප්‍රශ්නේ එන්නේ. හරි. එකම level එකේ දැන් සමානයි 8 ධන 2 ගුණ කිරීම 6 බෙදීම 4. හරි. එකතු කිරීම කියන කොටස නම් අපි වෙන්නේ නැහැ කියලා කොහොමද දන්නවා? මොකද එකතු කිරීම තියෙන්නේ ගුණ කිරීමට සහ බෙදීමට පස්සේ. එහෙනම් ගුණ කිරීම සහ බෙදීම කියන දෙකෙන් එකක් වෙන්න ඕනේ. දෙන්නම ඉන්නේ එකම level එකක Excel වලදී. ඒ නිසා අපිට මේ දෙන්නගෙන් වම් පැත්තේ සිට එනකොට මුලින්ම හම්බෙන කෙනාව අපි මුලින් කරන්න ඕනේ. ඒ කියන්නේ ගුණ කිරීම මෙතන තියෙනවා, බෙදීම මෙතන තියෙනවා. හැබැයි වම් පැත්තේ ඉඳන් එනකොට අපිට ඉස්සෙල්ලාම හම්බෙන්නේ ගුණ කිරීම කියන එක. ඒ කියන්නේ 8 ධන 2 වැඩි කිරීම 6 කියන කොටස අපි මුලින් කරලා ඉන්න ඕනේ. ඒ කියන්නේ 2 වැඩි කිරීම 6 කියන්නේ 12යි, බෙදීම 4 කියන ස්ටෙප් එක තමයි යන්නේ. හරි. දැන් මෙතනදී ආපහු එකතු කිරීම සහ බෙදීම තියෙනවා. මේ දෙකෙන් අපිට අනිවාර්යයෙන්ම chance එක දෙන්න වෙන්නේ බෙදීම කියන එකට. ඒ කියන්නේ 8 12 බෙදීම 4 කියන එකේ උත්තරේ එනවා 3යි කියලා. right. අන්තිම එකට මෙන්න මෙහෙම 8 + 3 11 කියලා උත්තරේ එනවා. හරි. එහෙනම් අපේ ෆයිනල් ආන්සර් එක එන්න ඕනේ 11 කියන එක. right. අපිට ගිහිල්ලා බලන්න පුළුවන් අපිට 11 කියලා ආන්සර් එකක් තියෙනවද? ඔව්. මෙන්න මේ 3 වෙනි ආන්සර් එක තමයි මේ ප්‍රශ්නෙට
ආන්සර් එක විදියට එන්න ඕනේ. අපි දැන් බලමු 2018 අවුරුද්දේ අපිට අවිත් තියෙන Excel MCQs මොනවද කියලා. හරි ඒකේ මෙන්න මුලින්ම අපිට හම්බ වෙනවා 13 සහ 14 කියන ප්‍රශ්න දෙක. මේකේ පුංචි සමීකරණයක් දීලා තියෙනවා මෙන්න මේ විදියට y සමානයි px වර්ගය qx r. හරිද? මෙන්න මෙතනදී අපි අලුත් ක්‍රමයක් ඉගෙන ගන්න ඕනේ මෙන්න මේ වගේ වෙලාවට MCQ කරන්න. හරි මම මේකට මම හැම වෙලේම කියන කතාව තමයි මේක මේ MCQ අපි කරනකොට හැම වෙලේම අපි try කරන්න ඕනේ හරි උත්තර හොයනට වැඩිය වැරදි උත්තර හොයන එක. මොකද හරි උත්තර හොයනට වැඩිය වැරදි උත්තර හොයලා වැරදි උත්තර අයින් කරන එක තමයි මේ වැඩේදී ලේසි වෙන්නේ. හරි මම කියන මොන වගේ කතාවද මේ කියන්නේ කියලා. හරි මෙතන කියනවා මෙන්න මෙහෙම සමීකරණයක් දීලා තියෙනවලු මම මේ කොළ පාටින් දාලා තියෙන එක. භාවිත කර දී ඇති xe අගයන්ට අනුරූප y අගයන්. right xe අගයන් කියන්නේ මෙන්න මෙතන x කියන එක. මේ x වලට අගයන් ටිකක් දීලා තියෙනවලු. හොඳට මතක තියාගන්න මේක ගණිතයට අදාළ සමීකරණයක්. මේ ගණිතයට අදාළ කතාව අපිට මේ ICT එකේදී අදාළ වෙන්නේ නැහැ. මෙතනදී අපෙන් චෙක් කරන්නේ අපි මේ කියන වැඩේ Excel හරහා කරගන්න දන්නවද කියලා විතරයි. හරි. එතකොට අපි දැනගන්න ඕනේ මේක එක ලකුණක් හම්බ වෙන ප්‍රශ්නයක්. ඒ නිසා මේකට වැඩි වෙලාවක් දෙන්න හොඳ නැහැ. හරි ලේසියෙන්ම මේ වැඩේ කරගන්න විදියක් තියෙනවා. හරි අපි බලමු මොකක්ද කියලා. right. එකපාරක් කියවමු ගල යුතු ඇත PQ සහ R නියතවල අගයන් පිළිවෙලින්. PQ සහ R කියන්නේ මෙන්න මේ කියන අගයන් ටික. ඒවා යාලා මේ සමීකරණයට දාලා තියෙන අගයන් PQR right පිළිවෙලින් B1 B2 සහ B3 කෝෂවල right හරිනේ මේ PQR කියන ඒවට අදාළ අගයන් ටික මෙන්න මේ මරාතු පාටින් දාපු කෝෂවල තියෙනවලු right අපිට ඒක පේන්න තියෙනවා. XC අගය පරාශය C2 සිට C6 කෝෂවල දක්වා ඇත. ඒකත් හරි. C2 කියන්නේ මෙතන ඉඳන් C6 වලට යනකම්ම X වල අගය තියෙනවලු. අපෙන් අහනවා මෙන්න මේ කියන y පැත්තට y කෝෂයට right මෙන්න මේ කියන y කොලම් එකට අදාළව උත්තර ගන්න නම් මේ සමීකරණය ලියන්න ඕනේ කොහොමද කියලා. right අපිට කියනවා x සමානයි ඍණ 2 වන විට. හරි මේකෙදී මෙන්න මේක x සමානයි ඍණ 2 වන විටදී D2 කෝෂයේ ලිවිය යුතු සූත්‍රය කුමක්ද? right D2 කියන්නේ මෙන්න මෙතන y වලට අගයක් ගන්න එක. හරි x ඍණ 2 වෙද්දී y වලට උත්තරේ ගන්න අපි මෙන්න මේ සමීකරණේ ප්‍රධාන සමීකරණේ ලියන්න ඕනේ කොහොමද කියලා තමයි අපෙන් අහන්නේ. හරි එහෙනම් අනිවාර්යයෙන්ම ලියන්න ඕනේ මෙයාලා මේ දීලා තියෙන විදිහට. එතකොට මේ වගේ වෙලාවක අපිට ලේසිම වැඩේ මේ දීලා තියෙන උත්තර හතරෙන් මොකක් හරි උත්තරයක වැරදි දෙයක් තියෙනවා නම් ඒ වැරදි උත්තරේ හොයාගන්න. එතකොට අපිට ඒක අයින් කරගන්න පුළුවන්. හරි උදාහරණයකට අපි යම් මෙතන තියෙන r කියන එකට right මේ r කියන අගය අන්තිමේටම තියෙන්න ඕනේ. ඒක ඊට කලින් තියෙන අගයත් එක්ක ප්ලස් වෙලා තියෙන්න ඕනේ. මෙන්න මේ 5 කියන අගය. ඒක නියතයක් කියලා කියනවා උඩදී. මේ කියන්නේ PQ සහ R නියතවල. right ඒ කියන්නේ ඒවා වෙනස් වෙන්න බෑ. R කියන්නේ මේක. right එහෙමනම් මම අනිවාර්යයෙන්ම දන්න දේ තමයි R කියන අගය නියත වෙලා තියෙන්න ඕනේ. R කියන්නේ B3 කොටුවේ තියෙන එක. right B3 කියන කොටුව අන්තිමේට එන්නත් ඕනේ. ඒක නියත වෙලා තියෙන්නත් ඕනේ. right අපි ගිහිල්ලා බලමු ඒ කියන වැඩේ වෙලා නැති ඒවා මොනවද කියලා. right B3 $3 මේකෙත් එහෙමයි මේකෙත් එහෙමයි මේකෙත් එහෙමයි. එහෙනම් මේ R කියන කෑල්ල හැම සමීකරණයෙම හරියට දාලා තියෙනවා. හරිද? එහෙනම් මේ උත්තර හතරම දැන්ට හරි. අපිට අයින් කරගන්න උත්තරයක් නෑ. හරි. අපි තව පොඩ්ඩක් ගිහිල්ලා බලමු. right මෙන්න මෙතන. හරි. මෙයාලා කියනවා QX කියන එක සමීකරණයේ QX කියලා දාලා තිබ්බට මේක ගණිතයේදී QX උනාට මේක Excel වලට එනකොට Q ගුණ කිරීම X. ඒ කියන්නේ මෙතන අපේ දාලා තියෙනවා Q කියන්නේ මෙන්න මේ අගය X කියන්නේ මෙතන නම් ඍණ 2 පළවෙනි එකේ. X අගය වෙනස් වෙන්න පුළුවන්. හැබැයි Q අගය වෙනස් වෙන්න බෑ. මොකද මෙයාලා කියනවා PQR කියන්නේ නියත කියලා. එහෙනම් B2 කියන කෝෂයේ තියෙන අගය වෙනස් වෙන්නේ නැහැ. C2 කියන එකේ ඒවා වෙනස් වෙන්න පුළුවන්. එහෙනම් B2 අනිවාර්යයෙන්ම නියත කරලා තියෙන්න ඕනේ. නියත කරේ නැත්නම් ඒක වැරදි උත්තරයක්. right අපි ගිහිල්ලා බලමු එහෙම උත්තර තියෙනවද කියලා. right එහෙම උත්තරයක් තියෙනවා. මෙන්න මෙතන B2 කියන උත්තරය B2 කියන කෝෂය නියත කරලා නැහැ. ඒ කියන්නේ මේ සමීකරණයට මේක වැරදි උත්තරයක්. හරි. එහෙනම් අන්න අපි එකක් හොයාගත්තා. මේ 2 කියන උත්තරේ අනිවාර්යයෙන්ම වැරදි. හරි. right. ඔන්න ඔය විදිහට අපිට බලමු අනිත් ඒවා චෙක් කරගන්න පුළුවන්. මේ 4 වෙනි උත්තරේදී $2 දාලා තිනවා. ඒ කියන්නේ B නියතයි, B2 කියන එක නියතයි. ඊටු උත්තර තුනේම B2 කියන කෝෂය නියත කරලා තියෙනවා. හරි. එතකොට දැන් අපෙන් අයින් උනේ දෙවෙනි එක විතරයි. හරි ඊළඟ එක අපි බලමු px වර්ගය
x වර්ගය කියන එක අපිට ගන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. x ස්ක්වයර් කියලා අපි ඉංග්‍රීසි වලින් කියනවා. x එක දෙපාරක් ගුණ වෙන්න ඕනේ. x තමන්ගේ අගෙන්ම ගුණ වුණාම තමයි අපි කියන්නේ වර්ගය කියලා. එතකොට අපිට පාවිච්චි කරන්න පුළුවන් ගුණ කිරීමේ අගය පාවිච්චි කරන්නත් පුළුවන්. ගුණ කිරීමේ ලකුණ පාවිච්චි කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපි කලින් දැක්කා වගේ මෙන්න මේ ලකුණ පාවිච්චි කරගන්න පුළුවන් Excel වලදී. right. මොකෙන්ද ගුණ වෙන්න ඕනේ? x වර්ගය තමයි වෙන්න ඕනේ. x කියන්නේ අපේ මෙන්න මෙතන අගය. හරි. එතකොට අපිට අගයක් නැහැ නේ Excel වලදී අපි කතා කරන්නේ කෝෂ ලිපිනේ. x කියන අගය තියෙන්නේ C2 කියන කෝෂයේ. එහෙනම් C2 කියන කෝෂය බලයක් විදියට තියෙන්න උනේ. හරි. එතකොට අපිට බලන්න පුළුවන් C2 ගුණ කිරීම C2 මෙතනදී හරි. මෙතෙන්ට ගත්තොත් මෙන්න වැරදි උත්තරයක් තියෙනවා. C2 ගුණ කිරීම C2 කියන ෆෝමියුලා එක තියෙනවා. හැබැයි C2 කියන එක ඩොලර් ලකුණ දාලා යලා නියත කරලා තියෙනවා. එහෙම වෙන්න විදිහක් නැහැ. C2 කියන එක ඊළඟ උත්තර වලට යද්දි වෙනස් වෙවි යන්න ඕනේ. එහෙනම් C2 ඩොලර් කරලා තියෙන නිසා අනිවාර්යයෙන්ම හතරවෙනි උත්තරේ වැරදි. හරි. එහෙනම් අපිට උත්තර තියෙන්නේ 1 සහ 3 විතරයි. මෙතනදී C2 ගුණ කිරීම C2 කියන උත්තරේ හරි. මෙන්න මෙතනදී සිම්බල් එක යූස් කරලා තියෙනවා හරියට. හැබැයි එයාලා යූස් කරලා තියෙන්නේ B1 ගුණ කිරීම C2. ඔයාලා බලුවොත් මෙන්න මෙතන තුන්වෙනි උත්තරේ B1 ගුණ කිරීම C2 වරහන් ඇතුලේ. ඒ කියන්නේ A දෙන්න මුලින් ගුණ වෙලා ඊට පස්සේ දෙකේ බලයක් විදිහට එනවා. ඒක වැරදි උත්තරයක්. අපේ සමීකරණේ තියෙන්නේ x වර්ගයක් විදිහට විතරයි. එහෙමනම් අපිට හොයාගන්න පුළුවන් තුන්වෙනි උත්තරෙත් වැරදි. දෙවෙනි උත්තරේ වැරදුනා. හතරවෙනි උත්තරේ වැරදුනා සහ තුන්වෙනි උත්තරේ වැරදුනා. එහෙනම් අනිවාර්යයෙන්ම හරි උත්තරේ වෙන්න ඕනේ පළවෙනි උත්තරේ. 2018 14 වෙනි ප්‍රශ්නේ විදිහට අපිට අවිල්ලා තියෙනවා. y හි අනිකුත් අගයන් ලබා ගැනීම සඳහා D2 හි ඇති සූත්‍රය. D2 හි ඇති සූත්‍රය. ඒ කියන්නේ මෙන්න මේක. D3 to D6. D3 to D6 කියන්නේ මෙන්න මෙතෙන්ට එන පිටපත් කළේ ඇයි උපකල්පනය කරන්න. y හි විශාලතම අගය ලබා ගැනීම සඳහා. හරි? right. ලේසි කතාවක් කියන්නේ ඒ කියන්නේ මෙන්න මෙතන මේවා ටිකට උත්තරයක් මෙන්න මේ කෝෂ ටිකට ෆෝමියුලා එකක් ඇදලා උඩ තිබ්බ එක ඇදලා උත්තර එනවලු. ආවෙන් පස්සේ අපෙන් අහනවා D7. D7 කියන්නේ මේ අපේ තියෙන අන්තිම කෝෂය. D7 කෝෂයේ ලිවිය යුතු සූත්‍රය කුමක්ද කියලා. හරි. උඩ කෝෂ ටිකේ අගයන් ටිකක් තියෙනවලු. ඒ අගයන් වල විශාලතම අගය ලබා ගැනීම සඳහා. right. විශාලතම අගය ලබා ගැනීමට Excel වලදී ෆන්ක්ෂන් එකක් තියෙනවා. එක ෆන්ක්ෂන් එකයි තියෙන්නේ. අපි ඉගෙන ගන්න ඒවා අතරින් මිනිමම් සහ මැක්සිමම් කියන දෙක තමයි ওই දෙකට ළඟින් යන්නේ. එතකොට මිනිමම් කියන්නේ අවම අගය ලබා ගැනීම සඳහා, මැක්සිමම් කියන්නේ විශාලතම එහෙම නැත්නම් වැඩිම අගය ලබා ගැනීම සඳහා. එතකොට මෙතන දීලා තියෙන උත්තර වලින් average කියන උත්තරේ වැරදි. average කියන්නේ සාමාන්‍ය අගයක්, count කියන්නේ කෝෂ ගණන් කිරීමක්, min කියන්නේ අවම අගයක් ලබා ගැනීම. එහෙනම් හරි උත්තරේ තුන්වෙනි එක max D2 to D6. 2018 15 වෙනි ප්‍රශ්න විදිහට අපිට අවිල්ලා තියෙනවා. අපිට කලින් හම්බෙච්ච ජාතියෙන් ප්‍රශ්නයක්. පැතුරුම් පතක කෝෂයකට මෙන්න මෙයාලා කියන ජාතියේ සූත්‍රයක් ඇතුළත් කරනවලු. ඇතුළත් කළ විට කුමක් දිස්වේද? හරි. අපි කලින් මේ ගැන කතා කරා. මේකත් අර විදිහටමයි සුළු වෙන්නේ. කොහොමද? මේ විදිහට තමයි අපේ ප්‍රශ්නේ දීලා තියෙන සූත්‍රය තියෙන්නේ. කිසි ප්‍රශ්නයක් නැහැ. මුලින්ම අපිට කරන්න වෙන්නේ brackets සුළු කරන්න මෙතනදී තියෙනවා. එහෙනම් අපි brackets සුළු කරමු. ඒක කරන්න තියෙන්නේ right. එහෙනම් සමානයි. අපිට උත්තර එනවා bracket සුළු වෙනවා පළවෙනි එකේදී 6න් 2ක් කියන එක උත්තර එනවා 4යි. එතකොට ඉතුරු කොටසට මුකුත් වෙන්නේ නැහැ 4. දෙවෙනි බලය කියන කොටස ඒ විදිහටම තියෙනවා. එකතු කිරීමේ ලකුණත් ඒ විදිහටම තියෙනවා. 5 ධන 4 කියන එක සුළු වෙනවා brackets ඇතුලේ තියෙන නිසා ඒක 9 කියලා උත්තර එනවා. බෙදීම 3 කියන එක වෙනස් වෙන්නේ නැහැ. හරි. එතකොට දෙවෙනි පියවරේදී ඔන්න ওই ටික වෙනවා. ඊළඟ පියවරේදී මේ තියෙන කොටසෙන් ඔපරේටර් ප්‍රෙසිඩන්ස් කියන එකේදී මුලින්ම සිද්ධ වෙන්නේ 4 දෙවෙනි බලය කියන එක. හරි. එතකොට 4 දෙවෙනි බලය කියන්නේ 16යි. ඒ කොටස සුළු වෙන මුලින්ම ඉතුරු ඔපරේටර්ස් දෙක ඒ විදිහටම තියෙනවා. හරි. ඊළඟ පියවරට ගියොත් සමානයි 16 ධන 9 බෙදීම 3. මේ දෙකෙන් බෙදීම කියන කොටස තමයි වැඩි අවස්ථාවක් හම්බෙන්නේ. ඒ නිසා 16 ධන 9 බෙදීම 3 කියන එක කලින් සුළු වෙලා උත්තරේ එනවා 16 ධන 3. එහෙනම් අන්තිම උත්තරේ විදිහට 16යි 3යි එකතු කරලා උත්තරේ 19යි කියලා එනවා. මේක තමයි අපේ අන්තිම උත්තරේ වෙන්න ඕනේ. මේ තියෙන 2019 අවුරුද්දේ අපිට ආපු Excel ප්‍රශ්නේ. මේකේ කියන පැතුරුම් පතක කෝෂ පරාසයක් අපිට දීලා තියෙනවා කෝෂ පරාසය මොකක්ද කියලා. A3 ඉඳන් C4 ලෙස දී ඇති අවස්ථාවක් සලකා බලන්න. මෙම පරාසය තුල අඩංගු කෝෂ මොනවාද? හරි. අපිට මේක ලේසියෙන්ම ලකුණක් ගන්න පුළුවන් chance එකක්. A3 සිට C4 දක්වා තියෙන
මේ කියන පරාසයට අහුවෙන කෝෂ මොනවද කියලා අහන්නේ. එතකොට අපි මේක ගෙස් කරන්න යන්නේ නැහැ. මෙන්න මේ විදිහට අපිට ටක් ගාලා මාක් කරගන්න පුළුවන් පුංචි Excel sheet එකක් අපේ කොලේ. ඊට පස්සේ අපිට පුළුවන් A3 සිට C4 දක්වා කෝෂ ටික ලකුණු කරගන්න. right A3 කියන්නේ අපේ මෙන්න මේ මම දැන් මාක් කරන කෝෂය. එතන ඉඳන් එයාලා කියනවා C4 කියලා. එතකොට C කියන්නේ මෙන්න මේ C1 කෙලින් 4. right එතකොට මෙන්න මේ කියන කෝෂය. එතකොට අපි දන්න මේ වගේ කොලම්ස් දෙකක තියෙන කෝෂ දෙකක් පළවෙනි කෝෂය සහ අවසාන කෝෂය විදිහට එද්දී මේ කෝෂ පරාසයට මෙන්න මේ කියන සියලුම කෝෂ අයිති වෙනවා. එතකොට මෙතෙන්ට අයිති වෙනවා A3 B3 C3 සහ මෙතනින් හතරවෙනි පේළියේ කෝෂ තුන. අනිවාර්යයෙන්ම A3 B3 C3 සහ A4 B4 C4 කියන කෝෂ තමයි මේකට අයිති වෙන්නේ. ඒ නිසා අපේ හතරවෙනි උත්තරේ තමයි මේ ප්‍රශ්නයට අදාළව හරි උත්තරේ වෙන්නේ. 2019 ඊළඟ ප්‍රශ්නේ බැලුවොත් C2 කෝෂය සඳහා B2 ගුණ කිරීම B$5 සූත්‍රය ඇතුළත් කර ඇති පහත පෙන්වා ඇති පැතුරුම්පත් කොටස සලකා බලන්න. අපිට දීලා තියෙන එක්සැම්පල් එකක්. C2 කෝෂයේ ඇති සූත්‍රය C3 කෝෂයට කොපි කළ විට C3 කෝෂයේ දිස්වන්නේ කුමක්ද? C2 කෝෂයේ තියෙන සූත්‍රයක් ගැන තමයි කියන්නේ. C2 කියන්නේ මෙන්න මේ කියන කෝෂය. අපිට 5000 කියන උත්තරය ඇවිල්ලා තියෙන කෝෂය. C2 කියන කෝෂය තියෙනවා කියන්නේ උඩ දාලා තියෙනවා B2 ගුණ කිරීම B$5. right මෙන්න මේකේ දාලා තියෙනවා B2 ගුණ කිරීම B$5. හරි. එතකොට අපෙන් අහනවා මේ කියන සූත්‍රය අපි කොපි කරොත් යට එකට අපිට එන උත්තරේ මොකක්ද කියලා C3 කියන කෝෂය. හැබැයි සූත්‍රෙ නෙමෙයි අපෙන් අහන්නේ උත්තරේ අහන්නේ. හරි. එතකොට අපි දන්නවා අපි මේ කතාව ඉගෙන ගත්තා. මෙතනක් තියෙන්නේ මේ ඩොලර් ලකුණ ආවා කියන අපි දන්නවා absolute cell reference තියෙන. එහෙම බැලුවොත් එකක් යටට අදිද්දි සමානයි B2 කියන එක අපි දන්නවා සාපේක්ෂ නිසා ඒක කිසිම වෙනසක් කරලා නැති නිසා B2 B3 බවට පත් වෙනවා. හැබැයි B$5 කියලා තියෙන්නේ. ඒ කියන්නේ B කියන එක කොහොමත් වෙනස් වෙන්නේ නැහැ. B5 හරිනම් B6 වෙන්න ඕනේ. හැබැයි ඩොලර් කරලා තියෙන නිසා ඒ කියන්නේ B5 කියන 5 කියන තීරුව ලොක් කරලා තියෙන්නේ. එහෙනම් යටට අදිද්දි B5 වෙනස් වෙන්නේ නැහැ. B5 B6 වෙන්නේ නැහැ. B5 මෙතෙන්ට එද්දි B$5ම තමයි. එහෙනම් මෙන්න මේක තමයි මෙතනදී මේ C3 කියන කෝෂයට අදාළ සූත්‍රය වෙන්නේ. මෙතෙන්ටත් එන්නේ මේක. හරි. එහෙනම් අපෙන් අහන්නේ මේකට උත්තරේ මොකක්ද කියලා. right. එතකොට B3 කියන්නේ අපි දන්නවා මෙන්න මේ සිවරාජ කියන එකනගේ මේ 60000 කියන එක B$5 කියන්නේ මෙන්න මෙතන 0.1 කියන එක. හරි. එතකොට 60000 ගුණ කිරීම 0.1 කියන එකේ උත්තරේ තමයි මෙතෙන්ට එන්නේ. හරි. ඒක අපි කලින් අඳුරගත්තයින් පස්සේ අපිට හිතා ගන්න පුළුවන් උත්තරේ මොකක්ද කියලා. 1000 0.1 කියන්නේ 5000 නම් එහෙනම් අනිවාර්යයෙන්ම 60000ට 0.1 කියන්නේ 6000. හරි. එතකොට අපේ උත්තරය වෙන්න ඕනේ මෙන්න මෙතන තියෙන තුන්වෙනි උත්තරේ. 21 අවුරුද්දේ අපිට ප්‍රශ්න දෙකක් මෙතන හම්බ වෙනවා. ප්‍රශ්නාංක 16 හා 17 සඳහා පිළිතුරු දීමට මෙන්න මේ දීලා තියෙන Excel sheet එකේ මේ sample එක සලකන්න කියලා. right අපි බලමු සහන් ලබාගත් මුළු ලකුණු ගණනය කිරීමට E2 කෝෂය right සහන් කියන පළවෙනි ළමයා මෙතන ඉන්න. හරි. එයාගේ total එක ගන්න මෙන්න මේ කියන කෝෂයට ඇතුළත් කළ යුතු නිවැරදි සූත්‍රය කුමක්ද? මේක හරිම ලේසි කතාවක්. හරි. එතකොට අපි බැලුවොත් මේ උත්තර හතර දිහා අපි දන්න සරලම දේ මෙතන සූත්‍රය පටන් ගන්න නම් Excel ඇතුලේ හැම ෆෝමියුලා එකක් හෝ ෆන්ක්ෂන් එකක්ම පටන් ගන්න ඕනේ සමාන ලකුණේ. එතකොට උත්තර හතර දිහා බලපු ගමන් පේනවා උත්තර හතරෙන් උත්තර තුනකම පළවෙනියට සමාන ලකුණ පටන් ගන්න නැහැ. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම උත්තරේ එක තමයි. අපි අනිත් විදිහට බැලුවත් මෙතන එකතු කිරීම ඉල්ලන්නේ නම් සමානයි B2 කියන කොටුව හරි plus C2 හරි සහ D2 කියන්නේ මේ ලකුණ. එහෙම ගත්තත් පළවෙනි උත්තරේ තමයි හරියන්නේ. 21 අවුරුද්දේ 17 වෙනි ප්‍රශ්නේ අපිට කියනවා සමානයි count A1 to D5. මෙන්න මේ කියන ෆෝමියුලා එක එහෙම නැත්නම් සූත්‍රයේ A7 කෝෂයට ඇතුළත් කළේ නම් මෙහි දිස්වන අගය කුමක්ද? හරි. එතකොට මෙයාලා දීලා තියෙන sample එකේ එහෙම නැත්නම් example එකේදී අපිට A කොලම් එකේ වැඩිම අගයක් විතර තියෙන්නේ 5. එතකොට A7 කියන කෝෂය මෙතන දීලා නැහැ. අනිවාර්යයෙන්ම එතකොට එකෙන් සලකන්නේ A7 කියන්නේ හිස් කොටුවක්. ඒ කොටුවට යාලා ගන්න යනවලු මෙන්න මේ කියන සූත්‍රය දාලා උත්තරයක්. එතකොට අපි දැනගෙන count කියන ෆන්ක්ෂන් එකෙන් මොකද්ද කරන්නේ කියලා. count කියන ෆන්ක්ෂන් එකෙන් වෙන්නේ කෝෂ ගණන් කරනවා. මොන කෝෂද ගණන් කරන්නේ? එයා හිස් කෝෂ ගණන් කරන්නේ නැහැ. අනිත් එක අංක නොවන කෝෂ ගණන් කරන්නේ නැහැ. දීලා තියෙන සූත්‍රයට අදාළ කෝෂ පරාසය වෙන්නේ A1. A1 කියන්නේ මේ කෝෂය. A1 සිට D5 දක්වා D කියන්නේ D කොලම් එකේ තියෙන අන්තිම කෝෂය. හරි. එතකොට අපි දන්නවා මේ වගේ කෝෂ පරාසයක් දුන්න ගමන් සරලවම මෙන්න මේ කියන කෝෂ හැම එකක්ම මෙතෙන්ට අයිති වෙනවා.
හරි. එතකොට Excel එකේදී මෙයාලා මේ ප්‍රශ්නේදී කියන්නේ මේ කියන සම්පූර්ණ කෝෂ පරාසයට අදාළ කවුන්ට් එක අරන් දෙන්න කියලා. හරි. එතකොට අපි ඉස්සෙල්ලා කතා කරපු විදිහට මෙයා හිස් කොටු ගණන් කරන්නේ නැහැ. මේ කෝෂ පරාසය නම් හිස් කොටු නැහැ. ඊට අමතරව එයා මෙතන තියෙන අංක තියෙන කොටු විතරයි ගණන් කරන්නේ. ඒ කියන්නේ මේ උඩ name, ICT, maths, religion වගේ දේවල් සහ මෙතන දීලා තියෙන නම් ටික සහ මෙතන දීලා තියෙන absent කියන ඒ කෝෂ ගණන් කරන්නේ නෑ. එයා උත්තරේ විතර ගන්නෙ නෑ. එහෙනම් මේකට එන්නේ මෙන්න මේ අපිට දකින්න පුළුවන් අංක මෙතන 4ක් තියෙනවා. 5යි, 6යි, 7යි, 8යි, 9යි සහ අන්තිම එකත් එක 10යි. හරි. එහෙනම් අනිවාර්යයෙන්ම මේකේ උත්තරේ වෙන්න ඕනේ පළවෙනි උත්තරේ 10යි කියන උත්තරේ. තව ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. P, Q, R සහ S ලෙස ලේබල් කරන ලද සංරචක හතරක් සහිත පහත දී ඇති පැතුම්පත් කොටස සලකා බලන්න. P, Q, R සහ S ලේබල නිවැරදි අනුපිළිවෙලට පෙන්වනු ලබන්නේද? හරි. එතකොට මේකේ හරිම ලේසි කතාවක් තියෙන්නේ. P, Q, R, S කියන හතරෙන් එකක් හෝ අපි අනිවාර්යෙන් ඉතින් දැනගෙන ඉන්න වෙනවා. එකක් හෝ දෙකක් දැනගෙන හිටියොත් මේකේ උත්තරේ ගන්න පුළුවන්. ඊටු උත්තර දෙක දන්නේ නැති වුණා. හරි. උදාහරණයකට අපි ගත්තොත් P කියන එක දන්නෝ නම් P කියන්නේ අපි කියනවා active cell එක. එහෙම නැත්නම් මෙතන තමයි cell address එක වැටෙන්නේ. හරි. එතකොට අපි සිංහලෙන් කියනවා මේකට නාම කොටුව කියලා. හරි. එහෙනම් P කියන්නේ අපේ පළවෙනි උත්තරේනේ. එහෙනම් පළවෙනියට නාම කොටුව කියන එක තියෙන්න ඕනේ. නාම කොටුව නොවන ඒවා වැරදි. right? පළවෙනි එකේ මෙන්න මෙතන වැරදි සහ හතරවෙනි එකේ වැරදි. එහෙනම් අනිවාර්යෙන් 2 සහ 3 කියන උත්තර දෙකෙන් එකක් තමයි වෙන්න ඕනේ හරි උත්තරේ. හරි. එතකොට පළවෙනි එක නාම කොටුව Q කියන්නේ මොකද්ද? Q කියන්නේ තීරු ශීර්ෂකද සූත්‍ර තීරුවද? right. තීරු ශීර්ෂක කියන්නේ තීරු කියන්නේ මේ පල්ලහැට තියෙන A B C D E F කියන ඒවා. right. එතකොට R එකට තමයි තීරු ශීර්ෂක වෙන්න ඕනේ. ශීර්ෂක කියලා කියන්නේ මේ headings කියන එක. right. මේ column headings එන්න ඕනේ R කියන එකට. Q කියන එකේ තියෙන්නේ සූත්‍ර තීරුව. අපිට මොකක් හරි සූත්‍රයක් සෙල් එකක් ක්ලික් කරලා මෙතන ටයිප් කරන්න පුළුවන්. එතකොට ඒ අදාළ සූත්‍රයේ සෙල් එකට යනවා. හරි. එහෙනම් මේකේ දෙවෙනි උත්තරේ වැරදි. එහෙනම් ඒකේ අදහස වෙන්නේ මේකට උත්තරේ තුන්වෙනි එක. 22 අවුරුද්දේ මෙන්න මේ sample table එක දීලා තියෙනවා. මේ sample table එක දීලා අපෙන් අහනවා මෙන්න මේ කියන count A1 to C1 සහ B2 සූත්‍රය අතුලත් කළ විට එහි කුමක් දිස්වේද? මෙතන තව පුංචි දෙයක් තියෙනවා. මෙතන කෝෂ පරාසය දෙනකොට මෙයාලා පුංචි ක්‍රම දෙකක් පාවිච්චි කරලා දෙනවා. එකක් තමයි A1 සිට C1. හරි. අපි මාක් කරගමු. A1 කියන්නේ මේක, C1 කියන්නේ මෙන්න මේක. හරි. එතකොට A1 to C1 කියද්දී සරලවම මෙන්න මේ උඩ තියෙන මම කහ පාටේ මාක් කරපු පේලෙම આવනවා. හැබැයි ඉවර නෑ සූත්‍රයට අදාළ කෝෂ පරාසය. ඊට අමතරව එක කෝෂයක් දීලා තිනවා B2 කියලා. B2 කියන්නේ මෙතන 7 කියන අගය තියෙන කෝෂය. අපිට එහෙම දෙන්න පුළුවන්. එහෙනම් අපේ උත්තරේ එන්න ඕනේ මේ කෝෂ හතරටම අදාළව. right. මොකද්ද දීලා තියෙන ශ්‍රිතය කවුන්ට් කරන්න කියලා කියනවා. මෙන්න මේ කහ පාට කරලා තියෙන කෝෂ හතරෙන්ම ගණන් කරන්න කියලා කියනවා. මොනවාද? අංකමය අගයක් තියෙන කෝෂ ගාන කීයද කියලා. එහෙනම් අනිවාර්යයෙන්ම මේ කෝෂ හතරෙම අංක විතරයි තියෙන්නේ. එහෙනම් කිසිම ගැටලුවක් නැහැ. හිස් කොටුත් නැහැ. අංක නොවන අගයනුත් නැහැ. ඒ කියන්නේ ඉංග්‍රීසි අකුරු වගේ එහෙම නැත්නම් සංකේත මුකුත් ඇත්තෙත් නැහැ. ඒ කියන්නේ මේ කෝෂ හතරෙම අංක තියෙන්නේ. එහෙනම් අපේ අන්තිම උත්තරේ විදියට එනවා 4 කියන උත්තරේ. 2022 අවුරුද්දේ තවත් ලේසි ප්‍රශ්නයක් මෙතන දීලා තියෙනවා. පහත ඒවායින් 1 2 3 4 කියන වළංගු කෝෂ ලිපින මොනවද කියලා. ඒක අපි දන්නවා. කෝෂ ලිපිනයක් හැදෙන්නේ ABC වලින් පටන් ගන්න මේ පැත්තට තියෙන තීරු ටිකයි මේ පැත්තට තියෙන 1 2 සහ 3 ඔය වගේ යටට තියෙන පේලි ටිකයි එකතු වෙලා. හරි. එතකොට අනිවාර්යයෙන්ම කෝෂ ලිපිනක තියෙන්න ඕනේ මුලින්ම තීරුවේ ඉංග්‍රීසි අකුර ඊට පස්සේ පේලියට අදාළ අංකය. එහෙම නොවන ඒවා වැරදි. සහ අපි දන්නවා ඔය කෝෂ ලිපිනය එහෙම නැත්නම් සෙල් ඇඩ්‍රස් කියන එක වෙනස් වෙන්න පුළුවන් තව එක තැනක් තියෙනවා. ඒ තමයි මේ කෝෂ නිරපේක්ෂ කරද්දී එහෙම නැත්නම් ඇබ්සලූට් කරද්දී ඒ කරන්නේ ඩොලර් ලකුණ දාලා. ඩොලර් ලකුණ දාන්න පුළුවන් එක්කෝ කොලම් එක ඉස්සරහින් කොලම් එකේ ලෙටර් එක ඉස්සරහින් ඒ කියන්නේ ඉංග්‍රීසි අකුරක් ඉස්සරහින් දාන්න පුළුවන්. එහෙම නැත්නම් පේලියට අදාළ අංකය ඉස්සරහින් දාන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඩොලර් A කරන්න පුළුවන්. අය මේව දාන්න පුළුවන්. ඩොලර් 3 කියලා දාන්න පුළුවන්. ඒකත් හරි. එතනින් එහා වෙන කිසිම විදිහකට අපිට පාවිච්චි කරන්න බෑ ඩොලර් ලකුණ Excel ඇතුළතදී. මෙතන K2 කියන එක මොන වගේ උත්තරයක්ද? K2 කියන්නේ අපිට කියන්න පුළුවන් මේක හරි කෝෂ ලිපිනයක්. එතකොට K2 ඒ කියන්නේ පළවෙනි උත්තරේ අනිවාර්යයෙන්ම හරි. එහෙම ගත්තාම අපිට පේනවා පළවෙනි උත්තරේ අනිවාර්යයෙන්ම හරියන්න ඕන. අපි දන්න සාමාන්‍ය එක උත්තරේ අපි තාම බැලුවේ. හැබැයි අපිට උත්තර දෙකක් මේකෙන් අයින් කරගන්න පුළුවන්. ඒ තමයි තුන්වෙනි උත්තරේ සහ හතරවෙනි උත්තරේ. ඒකට හේතුව ඒක කියන්නේ 2 සහ 3 පමණි හරි කියලා. නමුත් අපි හරියටම දන්නවා පළවෙනි උත්තරේ අනිවාර්යයෙන්ම හරි උත්තරයක් විතර එන්න ඕනේ. හරි. එහෙනම් මෙන්න මේ 1 සහ 2 කියන උත්තර දෙකෙන් එකක් තමයි එන්න ඕනේ. අපි බලමු ඒකේ තියෙන්නේ 1 සහ 2 පමණි. අනිත් එකේ කියන 1 සහ 4 පමණි. right. මොකද හිතන්නේ දෙවෙනි එක ගැන? දෙවෙනි එකේදී
k වලට ඉස්සරහින් ඩොලර් දාලා තියෙනවා එහෙම දාන්න පුළුවන්. 2 කියන එකට ඉස්සරහින් ඩොලර් දාලා තියෙනවා. ඒ කියන්නේ එහෙම දාන්න පුළුවන්. right? මේ දෙවෙනි උත්තරේ අනිවාර්යයෙන්ම හරි. හරි. හතරවෙනි එකේ අපි පොඩ්ඩක් ගිහලා බලමු. මෙතන 2 කියන එක ඉස්සරහින් ඩොලර් ලකුණක් දාලා තියෙනවා. ඒ කොටස හරි. හැබැයි අපිට පේනවා මෙන්න මෙතන 2 කියන අංකයට පිටිපස්සෙන් ඩොලර් ලකුණක් දාලා තියෙනවා. එහෙම Excel ඇතුළේ පාවිච්චි කරන්න බෑ. ඒ නිසා මෙන්න මේ හතරවෙනි උත්තරේ වැරදි. ඒ කියන්නේ මේ ප්‍රශ්නෙට උත්තරේ වෙන්නේ උත්තරේ අංක 1. මෙන්න දීලා තියෙනවා 2024 අවුරුද්දට අදාළ ප්‍රශ්න දෙකක් තියෙනවා මේකේ. පළවෙනි ප්‍රශ්නේ අංක 16 සහ 17 කියන ප්‍රශ්න දෙක. දෙකම ප්‍රශ්න අහලා තියෙන මෙන්න මේ දීලා තියෙන වගුවේට අදාළ දත්ත වලින්. හරි. පළවෙනි ප්‍රශ්නේදී අහනවා තෙවන වාර විභාගයට පෙනී සිටි සිසුන් ගණන සොයා ගැනීම සඳහා D9 කෝෂයට ඇතුළත් කළ යුතු සූත්‍රය කුමක්ද? right. මේක අපි බලපුවොත් D9 කියන්නේ මොකද්ද? D කියන කොලම් එකේ 9. මෙන්න මෙතන තියෙන අන්තිම සෙල් එක. මේ කියන සෙල් එකට ගන්න ඕනලු කීවෙනිද? third term එකේදී. third term එකේදී විභාගයට පෙනී සිටපු ළමයි. හරි. එතකොට අපිට මෙතන පේනවා නම් ලිස්ට් එකක් තියෙනවා ළමයිගේ. ඒ ළමයිගේ ලකුණු ටික තමයි මේ third term කියන කොලම් එකට යටින් තියෙන්නේ. හරි. එතකොට හැම ළමයාගේම ඉස්සරහින් ලකුණු තියෙනවා. හැබැයි අහන්නේ පෙනී සිටි සිසුන් ගන්න සොයා ගැනීම සඳහා. මේ දීලා තියෙන කොටු ටිකෙන් මේ absent කියන දෙක නැතුව ඉතුරු කෝෂ ටික ගණන් වෙලා ආවනම් ගණන් කරලා ආවනම් ඒක තමයි හරි උත්තරේ. හරි. එහෙමනම් අපි දන්නවා මොකෙන්ද ඔය වැඩේ වෙන්නේ කියලා. කෝෂ ගණන් කිරීමක් වෙනවා නම් වෙන්නේ Excel ඇතුලේ count සහ count A කියන එකෙන්. හරි. එතකොට A කියන පුංචි දේ දැනගත්තා නම් අපිට බලා ගන්න පුළුවන් මෙතන 3 වෙනි සහ 4 වෙනි උත්තරේ වැරදි. මොකද සම් කියලා තියෙන සම් එකෙන් කෝෂ ගණන් කිරීමක් වෙන්නේ නැහැ. එතනදි වෙන්නේ කෝෂවල තියෙන අගයන් එකතු වීම. හරි. එහෙනම් count A ගැන හිතන්න ඕනෙත් නැහැ. අනිවාර්යෙන් උත්තරේ එන්න ඕනේ count කියන එකෙන් මේ 1 සහ 2 කියන එකෙන්. right. එයාලා කියනවා පළවෙනි උත්තරේ count කරන්නලු B2 සිට D8 දක්වා. B2 කියන්නේ මෙන්න මේ කියන කෝෂ පරාසය. B2 සිට B8 කියන්නේ first term එකට අදාළ ලකුණු තියෙන්නේ B2 සහ B8 කියන කෝෂ පරාසය. ඒක වැරදි. මොකද අපේ ප්‍රශ්නේදී අහන්නේ third term පෙනී සිටි සිසුන්. එහෙනම් අනිත් උත්තරේ තමයි එන්න ඕනේ දෙවෙනි උත්තරේ D2 සිට D8 දක්වා. D2 කියන්නේ මෙතන ඉඳන් මෙන්න මෙතන ඉඳන් D8 දක්වා කියන කෝෂ පරාසය ඇතුලේ count කියන ෆන්ක්ෂන් එක යූස් කරා නම් ඒක හරි උත්තරයක් වෙනවා තමයි. එහෙනම් හරි උත්තරේ වෙන්නේ මේකට දෙවෙනි උත්තරේ. ඒ අවුරුද්දේම අදාළ අපේ තව ප්‍රශ්නයක් අහනවා පහත සූත්‍රවල වළංගු කෝෂ ලිපින අඩංගු වන්නේ කවරකද? අපි ඉස්සෙල්ලා අවුරුද්දෙත් මේ ප්‍රශ්නේම වගේ ප්‍රශ්නයක් කතා කරා වළංගු කෝෂ ලිපින. හරි. එතකොට අපි දන්නවා ඉංග්‍රීසි අකුරත් එක්ක ඉලක්කමක් තමයි එන්න ඕනේ. ඊට අමතරව අපිට එන්න පුළුවන් ඩොලර් ලකුණ එන්න පුළුවන්. ඩොලර් ලකුණ එනවා නම් ඉංග්‍රීසි අකුරට එහෙම නැත්නම් අංකයට කලින් විතරයි එන්න පුළුවන්. එතනින් එහා වෙන දේවල් වැරදි උත්තර විදිහට තමයි අපිට සලකන්න වෙන්නේ. හරි. අපි ගිහලා බලමු පළවෙනි උත්තරේ මොකද්ද දීලා තියෙන්නේ කියලා. මේ පළවෙනි එක අපිට දාලා තියෙනවා x $1. හරි. පළවෙනි උත්තරේම අපිට පුංචි වැරද්දක් තියෙනවා. මෙතන y $1 කියන එකේ ගැටලුවක් නැහැ. ඒකෙම මෙන්න මෙතන x $1 කියන එක හරි කොටසක්. හැබැයි 1 එකට පස්සේ ආපහු ඩොලර් ලකුණක් දාලා තියෙනවා. ඒක අනිවාර්යයෙන්ම වැරදි. ඉලක්කමකට පස්සේ ඩොලර් ලකුණ දාන්න බෑ. එහෙමනම් අනිවාර්යයෙන්ම මෙන්න මේ පළවෙනි උත්තරේ වැරදි. right. මේ වගේ එකක් හොයාගත්තයින් පස්සේ අපිට මේ උත්තර වලින් සෑහෙන ගොඩක් අපිට වැරදි කියලා අඳුර ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට මේ මෙතන හරි උත්තරේ නිකම් වෙනවා. right. පළවෙනි උත්තරේ වැරදි. එහෙනම් අපෙන් අහන්නේ වළංගු කෝෂ මොනවද කියලා. right. එතකොට පළවෙනි උත්තරේ කියනවා 1 සහ 2 පමණයි කියලා. එතකොට ඒක එහෙම වෙන්න බෑ. අපි දැක්ක මෙතන දීලා තියෙන පළවෙනි කෝෂ සූත්‍රය වැරදි. එහෙනම් මෙන්න මේ කියන පළවෙනි උත්තරේ වැරදි. මෙතන දෙවෙනි උත්තරෙත් වැරදි. මොකද ඒකෙදිත් කියනවා මේ පළවෙනියට දීලා තියෙන සූත්‍රය හරිය කියලා. ඒක වැරදි. එහෙනම් දෙවෙනි එකත් වැරදි. අපි හරියටම බැලුවොත් මේ හතරවෙනි උත්තරෙත් වැරදියි. ඒකෙත් අපිට පේන්න තියෙනවා 1 කියන උත්තරේ. ඔන්න ඔය විදිහට අපිට බලා ගන්න පුළුවන් 2 සහ 3 පමණයි කියන උත්තරයි මෙතන හරියන්න ඕනේ. හරි. අපි බලමු ඇත්තටම 2 සහ 3 හරියද කියලා. p $1 ඒක හරි උත්තරයක්. p ඩොලර් එක දාලා තියෙන 1 වලට කලින්. ඊට පස්සේ $q $2 කිසි ප්‍රශ්නයක් නැහැ. මේකේ q කියන කොලම් එකත් මෙයාලා ලොක් කරලා තිනවා, නිරපේක්ෂ කරලා තිනවා. 2 කියන පේලියත් මෙයාලා නිරපේක්ෂ කරලා තිනවා ඩොලර් දාලා. මේ දෙවෙනි උත්තරේ හරි. සහ තුන්වෙනි එක m2 සාමාන්‍ය කෝෂයක්. කිසිම වැරද්දක් නැහැ. n $2 2 එකට ඉස්සරහින් ඩොලර් ලකුණු දාලා තිනවා. ඒකත් හරි. එහෙනම් අනිවාර්යෙන් තුන්වෙනි උත්තරේ තමයි මේ ප්‍රශ්නට අදාළ හරි උත්තරේ. 2025 ඒ කියන්නේ අපේ අන්තිමේටම තිබ්බ O level exam එකට අදාළ පේපර් එකේ කියන්නේ ගිය අවුරුද්දේ පේපර් එකේ ආපු ප්‍රශ්න ටික කතා කරන්න. මේකදී අහනවා පැතුරුම් පතක වළංගු තීරු නාම වන්නේ පහත කවරක්ද? අපි දන්නවා A B C ඔය විදිහට ගියපුවෙන් පස්සේ මේක EZ වලින් ඉවරුණාන් පස්සේ ආපහු columns නම් වෙන්න පටන් ගන්නවා AA right ඊට පස්සේ AB ඔය විදිහට ඉංග්‍රීසි අකුරු
දෙකේ කම්බිනේෂන්ස් ටික ඉවර වෙලා තුනේ කම්බිනේෂන්ස් යනකම් යනවා. එතකොට BZ කියන කම්බිනේෂන් එක හරි උත්තරයක්. අපි මෙතනින් අහන්නේ කෝෂ ලිපින නෙමෙයි මෙතන අහන්නේ කොලම්ස්. හරි ඒ කියන්නේ මෙන්න මෙහෙම ABCD යද්දී මේ කොලම් එකකට එන්න පුළුවන් නම් මොනවද කියලා. එහෙනම් BZ කියලා කොලම් එකක් තියෙන්න පුළුවන්. ඒක හරි. හරි එතකොට පළවෙනි උත්තරේ හරි කියන්නේ අපිට මෙතනින් අයින් කරගන්න පුළුවන් උත්තර ටිකක් තියෙනවා. ඒ තමයි මෙන්න මේක. එයාලා කියනවා දෙක පමණයි කියලා. එහෙම වෙන විදිහක් නැහැ. ඊට පස්සේ හතරවෙනි උත්තරෙත් අපිට අයින් කරගන්න පුළුවන්. ඒකෙත් එයාලා කියන්නේ දෙක සහ තුන පමණයි කියලා. දෙක කියන එකේදී දාලා තියෙන්නේ ඒ කියන නාමය එන්නේ මෙන්න මෙතන තියෙන කෝෂයට. right? එතකොට අපෙන් අහන්නේ කෝෂ ලිපින ගැන නෙමෙයි මේ පාර. කොලම්ස් ගැන අහන්නේ. ඒ කියන්නේ තීරු වල නම්. එහෙනම් A4 කියලා තීරුවක් එන්න විදියක් නැහැ. මොකද කොලම්ස් වලට එන්න පුළුවන් වෙන්නේ ඉංග්‍රීසි අකුරු විතරයි. A4 වැරදි. right? තුන්වෙනි එකේදී කියනවා A1 double dot P3 කියලා. හරි මෙතනත් කියන්නේ අපි දන්නවා ඩබල් ඩොට් ආවා කියන්නේ කෝෂ පරාසයක් ගැන කතා කරන්නේ. කෝෂ පරාසයක් නෙමෙයි මෙතන අපේ ප්‍රශ්නේදී අහන්නේ. කොලම් එකක නමක් වෙන්නේ මොකද්ද කියලා. තුන්වෙනි උත්තරෙත් වැරදි. හතරවෙනි එකේදී කියනවා B කියලා කොලම් නේම් එකක් තියෙන්න පුළුවන්ලු. B කියලා කොලම් නේම් එකක් තියෙන්න පුළුවන්. එහෙනම් මේක හරි. එහෙනම් අපේ අන්තිම උත්තරේ වෙන්නේ තුන්වෙනි උත්තරය. කලින් අවුරුද්දට අදාළ අන්තිම ප්‍රශ්නය අන්තිම Excel MCQ ප්‍රශ්නයේදී මෙන්න මෙහෙම කියනවා D2 කෝෂයට අදාළ සූත්‍රය මෙතන දීලා තියෙනවා. එයාලා කියනවා මෙන්න මේ කියන කෝෂයේ මේ කියන සූත්‍රය D3ට පිටපත් කළ විට. එහෙනම් අපි කලින් ඉගෙන ගත්තා කෝෂයක් යටට හෝ උඩට. එහෙම නැත්නම් වමට හෝ දකුණට පිටපත් කරද්දී මොකද්ද වෙන්නේ කියලා. එතකොට මේක D2 සිට D3 දක්වා කියන්නේ මේක පහළට ඇදීමක් තමයි වෙන්නේ. හරිද? එහෙනම් මෙතන තියෙන හැම කෝෂ ලිපිනයක්ම පහළට අදිනවා කියන්නේ ඒ කෝෂ ලිපිනයට අදාළ අංකය වෙනස් වීමක් වෙන්න ඕනේ. හරි. එතකොට අපෙන් අහන්නේ මේක කරපුවෙන් පස්සේ එන උත්තරෙත් නෙමෙයි. අපෙන් අහන්නේ සූත්‍රය මොකක් විදිහට පෙනේද කියලා. එහෙනම් හරිම සරලයි මේ උත්තරේ ගන්න හැටි. අපි එක තැනක් බැලුවොත් B2 කියන එක යටට ඇද්දන් පස්සේ අනිවාර්යෙන්ම B3 වෙන්න ඕනේ. මොකද ඒකේ ඩොලර් ලකුණක් දාලා නැහැ. කෝෂ නිරපේක්ෂ කරලා නැහැ. එහෙම වෙලා නැති උත්තරයක් තියෙනවා නම් ඒක වැරදි. හරි. එතකොට අපිට පුළුවන් මේකට ටක් ගාලා අයින් කරගන්න B2 මෙයාලගේ පළවෙනි උත්තරේ කියන විදිහට B2 විදිහටම තියෙනවලු. එහෙම වෙන්නේ නැහැ. B2 අනිවාර්යයෙන්ම වෙනස් වෙනවා. B3 වෙනවා. දෙවෙනි එකේදී යාලා කියනවා B3 වෙනවලු. හරි. තුන්වෙනි එකේදීත් කියනවා B3 වෙනවලු. ඒකත් හරි. හතරවෙනි එකේදී කියනවා B2 C2 වෙනවා කියලා. නෑ. B2 C2 වෙන්න නම් අපි දකුණු පැත්තට පිටපත් කිරීමක් තමයි කරන්න ඕනේ. හැබැයි මෙතනදී වෙලා තියෙන්නේ D2 D3 වලට පිටපත් කළා කියලා කියන්නේ උඩ සිට යටට. එහෙනම් මේ හතරවෙනි උත්තරේ වෙන්නේත් නැහැ. ඒකත් වැරදි. හරි. එහෙමනම් අපි බලමු ඊළඟ එකේදී මොකද්ද වෙන්න ඕනේ කියලා. හරි. 2 සහ 3 කියන උත්තර දෙක තමයි ඉතුරු වෙන්නේ. ඒකේ ඊළඟ කොටසට ගිහින් පස්සේ අපිට බලා ගන්න පුළුවන් එක තැනක කියනවා $1 වෙනවලු. ඊළඟ උත්තරෙදි කියනවා $2 වෙනවලු. හරි. ඔරිජිනල් සූත්‍රයේදී තියෙන්නේ $1 කියලා. ඒ කියන්නේ G1 නිරපේක්ෂ කරලා 1 කියන එක ලොක් කරලා තියෙන්නේ. එහෙනම් ඇත්තටම ඕක වෙන්නේ B2 B3 වෙනවා. මේක ගුණ කිරීමක් වෙනවා. ගුණ කිරීම විදිහට වෙනවා. G1 කියන කෝෂය පහළට ඇද්ද කියලා කිසිම වෙනසක් වෙන්නේ නැහැ. මොකද 1 කියන එක ලොක් කරලා තියෙන නිසා G1 යටට ඇද්දාමත් $1ම තමයි. හරි. එහෙනම් අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ තුන්වෙනි උත්තරේදී යාලා කියනවා $1 $2 වෙනවලු. ඒක වැරදි. ඩොලර් කියලා දාලා තියෙන්නෙම එහෙම වෙන්න එපා කියන්න. රයිට්. එහෙමනම් මේකට හරි උත්තරේ වෙන්නේ දෙවැනි එක. මේ විදිහට එතකොට අපි 2018 ඉඳන් 2018 සිට 2025 දක්වා තිබ්බ පේපර්ස් වල MCQ Excel ප්‍රශ්න ටික කතා කරා. එතකොට මෙතනින් අපි Excel ප්‍රශ්න ටික ඉවර කරනවා. අපි ඊළඟ වීඩියෝ එකේදී මේ අවුරුදු ටිකට අදාළ structured questions එහෙම නැත්නම් ව්‍යුහගත ප්‍රශ්න ලකුණු 10ක ප්‍රශ්නයක් එනවා. අපි මේ ප්‍රශ්න ටික කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේදී හම්බෙමු. හැමෝටම සුබ දවසක්.